කැලීම් ස්නාන කලාව Good morning. අපි කවුරුත් කැමති ඉන්දියන් කෑම වල රස බලන්න. ඉතින් ඉන්දියන් කෑම ඒ වගේම වෙජිටේරියන් කෑම හදන්න කියලා දෙන්නයි මං ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේ කෑම ಜಾති හදන්න ඉගෙන ගන්න හොඳම වෙලාවයි මේ. එකතු වෙන මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. චීස් නාන්. ඊටම රසවත් මේ චීස් නාන් පාන් පිටි, සීනි, ලුණු, බේකින් සෝඩා, ඉන්ස්ටන්ට් ඊස්ට්, යෝගට්, මද උණුසුම් ජලය, ඔලිව් තෙල්, මොසරෙල්ලා චීස්, බටර්, කොත්තමල්ලි කොළ යොදාගෙන ඊටම රසවත්ව සාදාගෙන පවුලේ හැමෝමත් එක්කම රස බලන්න පුළුවන්. ඩාක් මුන් මසාලා. ඊටම රසවත් මේ ඩාක් මුන් මසාලා එක මුන් ඇට, බටර්, සුදු ලූණු, ඔලිව් තෙල්, මහදුරු, අමු මිරිස්, ගරම් මසාලා, අමු තුන පහ, මිරිස් කුඩු, ලුණු කුඩු, යෝගට්, ජලය, කොත්තමල්ලි කොළ යොදාගෙන ඊටම රසවත්ව සාදාගෙන පවුලේ හැමෝමත් එක්කම රස බලන්න පුළුවන්. ඊටම රසවත් පානයක් වන මේ කොමඩු ස්මූති එක කොමඩු ගෙඩියක්, මී පැණි, යෝගට්, මිංචි කොළ, අයිස් කැට යොදාගෙන ඊටම රසවත්ව සාදාගෙන එළඹෙන උත්සව කාලේ නිවසට පැමිණෙන අමුත්තන් එක්ක රස බලන්න පුළුවන්. නාන් වර්ග ගොඩාක් තියෙනවා. ඒ නාන් අතරින් චීස් නාන් කියන්නේ ගොඩාක් අය කන්න කැමති නාන් වර්ගයක්. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. චීස් නාන් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 300ක්. සීනි මේස හැන්දක්, ලුණු තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැඳි භාගයක්, ඉන්ස්ටන්ට් ඊස්ට් තේ හැඳි දෙකක්. ඉස්සෙල්ලාම අපි මේ ටික මිශ්‍ර කරගන්න ඕනේ. සේරම අපි මේ විදිහට මික්ස් කරලා මේකට එකතු කරගන්න ඕනේ යෝගට් ග්‍රෑම් 130ක්, මේ විදිහට අපි මික්ස් කරගත්තට පස්සේ අපි මේකට ලා රස්නේ වතුර ටික ටික එකතු කරගන්න ඕනේ අතේ නොයැලෙන පදමක් එනකම්. ගොඩාක් රස්නේ වතුර දාන්න එපා. ලා රස්නේ වතුර තමයි අපි දාන්න ඕනේ. ටික ටික එකතු කරගන්න අතේ නොයැලෙන පදමක් එනකම්. මේ විදිහට අපි ඩෝ එක හදාගත්තට පස්සේ අපි බෝල් එක මතට ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්න ඕනේ. එකතු කරලා ඩෝ එක මේ විදිහට තියලා තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 30ක් තියාගන්න ඕන. මේ විදියට ඩෝ එක පිපෙන්න තියාගත්තට පස්සේ අපිට පුළුවන් ඉවතට අරගෙන මේ විදියට හදාගත්තට පස්සේ
අපි මේක පොඩි බෝල හදලා නැවතත් අපි වහලා තියලා ඊළඟට අපි මොzzarella cheese grate කරගන්න ඕන. cheese ටික මේ විදිහට ග්‍රේට් කරගන්න ඕනේ. ඉතින් මොzzarella cheese ග්‍රෑම් 100ක් විතර අපිට මෙහෙම ග්‍රේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ හදාගත්ත ඩෝ එක මේ විදිහට තුනී කරලා ඊට පස්සේ චීස් මැදට දාලා අපි මේක බෝලයක් කරගන්න ඕනේ නැවතත්. මේ විදිහට අපි චීස් ටික එකතු කරගෙන වහලා පස්සේ ඉස්සලාම හදපු එක එළියට අරන් පිටි ටිකක් දවටලා අපි මේක තුනී කරලා ඒ අතර අපිට පුළුවන් පෑන් එක ලිපේ තියන්න. රෝලින් පින් එකෙන් තුනී කරන්නත් පුළුවන්. ඉතින් අපිට මේක කැමති සයිස් එකකින් හදන්න පුළුවන්. පෑන් එක රත් වෙනකොට අපිට මේක දාන්න පුළුවන්. සේරම අපි මේ විදියට රෝල් කරලා තියාගන්න පුළුවන්. දෙපැත්තම අපි මේ විදියට පුච්ච ගන්න ඕනේ. මේ ලස්සනට පිම්බිලා එනවා. මේකට ලිපෙන් ඉවතට ගත්තට පස්සේ අපිට පුළුවන් බටර් එකතු කරගන්න. ඉන්දියන් විදියට නම් අපිට මේකට ගී එකතු කරගන්න පුළුවන් තවත් රසයි.
ඉතින් ගී හොයාගන්න බැරි නම් අපිට බටර් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ගාර්නිෂින් වලට කොත්තමල්ලි කොළ සිහින්ව කපාගෙන ලෑස්ති කරගන්න පුළුවන්. දෙපැත්තම කුක් වුණාට පස්සේ අපිට ලිපෙන් ඉවතට අරගෙන බටර් හෝ ගී එකතු කරගන්න පුළුවන්. ඉතින් අපිට මේක කැමති විදිහකට arrange කරලා කොත්තමල්ලි කොළ ටිකක් මේ විදියට හින්න පුළුවන්. ඉතින් ඕගලන්ටත් ගෙදරදිම ඉන්දියන් ක්‍රමයට චීස් නාන් හදලා රස බලන්න පුළුවන්. කැලින් බේබි සෝප් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ඩාර්ක් මුං මසාලා එකක් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා මුං ඇට. මේක හොඳට හොදලා වතුර ටික පෙරෙන්න තියලා පෑන් එක ලිපේ තියලා ඉස්සෙල්ලාම අපි මේ ටික බැද ගන්න ඕනේ. මුං ඇට මේ විදිහට බදිද්දී අපි කලවම් කරමින් ඉන්න ඕනේ. මොකද නැත්නම් ඒක ඉක්මනට කර වෙලා යයි. මේ විදිහට අපි සේරම හොඳට ඩාර්ක් කලර් එකට බැදුනට පස්සේ අපි ලිප ඔෆ් කරලා මුං ඇට ටික ලිපෙන් ඉවතට අරගන්න ඕනේ. ඊපස්සේ අපි නැවතත් පෑන් එක ලිපේ තියලා ඒකට අපිට බටර් හෝ ගී බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන සුදු ලුණු බිග් 5ක් සුදු ලුණු ටික කපා ගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩියක්
ලුණු ටික මේ විදිහට කපා ගත්තට පස්සේ අපි බටර් එකට එකතු කරගන්න ඕනේ කපාගත්ත සුදු ලුණු කපාගත්ත ලුණු බටර් ලුණුයි දෙකම අපි හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. මේකටම අපි එකතු කරගන්න ඕනේ ඔලිව් ඔයිල් මේස හැන්දක් සූදුරු මහදුරු තේ හැඳි කාල බැගින් ඒක අපි තෙල් වලටම එකතු කරගන්න ඕනේ. අමු මිරිස් කරල් දෙකක් අමු මිරිස් ටිකත් මේකටම අපි එකතු කරගන්න ඕනේ. ලුණු ටික හොඳට බ්‍රවුන් කලර් එකට වෙන්න බැදුනම අපිට පුළුවන් මේකට එකතු කරගන්න ගරම් මසාලා කුඩු තේ හැන්දක් තුන පහ අමු තුන පහ මේස හැඳි එකක් මිරිස් කුඩු තේ හැන්දක් ලුණු කුඩු තේ හැඳි භාගයක් මේ සේරම අපි මිශ්‍ර කරගන්න ඕනේ. අපි මේකට එකතු කරගන්න ඕනේ බැදගත් මුං ටික මේ විදිහට අපි සේරම මිශ්‍ර කරලා අපි මේකට එකතු කරගන්න ඕනේ යෝගට් ග්‍රෑම් 125ක් අපි යෝගට් එක මේකට එකතු කරගත්තේ පොඩි පැණි රසක් එක්ක වෙනම ෆ්ලේවර් එකක් ගන්න ඕන නිසා. ඒත් අපිට කර්ඩ් දාන්න පුළුවන්. අපි කර්ඩ් දැම්මොත් මේකට සීනි දා ගන්න ඕනේ. ඉතින් යෝගට් එකතු කරගන්න නිසා සීනි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට අපි යෝගට් ටික එකතු කරලා මික්ස් කරගත්තට පස්සේ අපි මේකට වතුර ටිකක් එකතු කරලා ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මුං ඇට ටික තම්බ ගන්නයි දැන් අපිට අවශ්‍ය. මේ විදිහට මූඩියෙන් වහලා හැම්බෙන්න තියාගන්න ඕන. ලිප් ඔෆ් කරලා අපි ලිපෙන් ඉවතට ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ග්‍රේවි අවශ්‍ය නැහැ. මොකද අපිට මේක නාන් චපාති එක තමයි ආහාරයට ගන්න ගොඩක්ම සුදුසු. රයිස් එකක් එක්කත් හොඳයි. හැබැයි ග්‍රේවි ගොඩාක් ගන්න එපා. ගුණයි ඒ වගේම රසයි. මේ විදියට හදාගත්ත ග්‍රේවි එකට අපිට පුළුවන් ගානිෂින් හැටියට කොත්තමල්ලි කොළ මේ විදියට තියලා
ඩෙකරේට් කරගන්න. ඉතින් ඕගලන්ටත් ගෙදරදිම ඩාක් මුං මසාලා එකක් මේ විදිහට හදලා රස බලන්න පුළුවන්. ස්නාන කලාව අපි කොමඩු එකතු කරගෙන ගොඩාක් ජූසස් වර්ග හදනවා. මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි කොමඩු ස්මූති එකක් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. කපාගත්ත කොමුඩු ටික අපි මැද කොටස අරගන්න ඕනේ. අපි ඒක බ්ලෙන්ඩ් එකට එකතු කරන්න. අපිට පුළුවන් තරම් ඇට ටික ඉවත් කරලා තමයි බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඇට ඉවත් කරන ලේසි වෙන තමයි අපි ස්ලයිස් කරගත්තේ. අපි මේකට එකතු කරගන්න ඕනේ මී පැණි තේ හැන්දක් යෝගට් මේස හැඳි දෙකක් මිංචි කොළ 3ක් අයිස් කැට එකතු කරගෙන බ්ලෙන්ඩ් කරන්න ඕන. අපිට මේ විදිහ හදාගත්ත ස්මූති එක අපිට ග්ලාස් එකක සර්ව් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ටිකක් ක්‍රියේටිව් වෙලා මේක ස්කූප් කරලා ඒකට දාන්නත් පුළුවන්. ඉතින් රස්නේ කාලෙට ගොඩාක් හොඳ පළතුරක් තමයි වෝටර්මෙලන් කියන්නේ. අපි මේ විදියට මේක ක්ලීන් කරලා මේ විදියට අපි එකතු කරගෙන
ස්ට්‍රෝ එකක් දාලා මේ විදිහට අපි ස්මූති එක දාලා අපිට පුළුවන් ස්කූප් කරගත්ත ෂෙල් එක වගේ ගත්තේ අපි ඒක අපිට කෑලි කපලා මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇට තිබ්බට කමක් නැහැ. මොකද බ්ලෙන්ඩ් වෙන්නේ නැති නිසා. ඉතින් ඔයගලන්ටත් මේ වගේ වෙනස් විදිහට හදන්න පුළුවන්. ඒ වගේම අපිට මේකට පොඩි ග්‍රීන් ටච් එකක් දෙන්න මිංචි කොලයක් ඉත්තක් මෙහෙම කඩලා ඒකත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ටත් වෝටර්මෙලන් ස්මූති එකක් ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්.